ඔයා දැකලා තියෙනවද? ඔයා දවස් ගණන් පාඩම් කරලා ගත්ත රිසල්ට් එකට වඩා වැඩි රිසල්ට් එකක් අඩුවෙන් පාඩම් කරලා විනෝදෙන් හිටිය යාළුවෝ අරගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න ඇයි මෙහෙම වෙන්නේ සහ පාඩම් කරන එක කර්මයක් කරගන්නේ නැතුව ලස්සනට වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඔයා මේ දේවල් ටික ෆලෝ කරොත් ඔයාට විනෝද වෙන ගමන් මේ හැමදේම කරගන්න ගමන් ඔයාගේ පාඩම් වැඩ ටිකත් කරගන්න පුළුවන්. ඉතින් අපි අමාරු විදිහට පාඩම් නොකර බුද්ධිමත් විදිහට පාඩම් කරමු. පාඩම් කරද්දි සීනි සහිත ආහාර ගන්න එපා. ඔව් එහෙම කෑවහම අමුතු බූස්ට් එකක් එනවා තමයි. ඒත් ටික වෙලාවක් යද්දි මේක නැතුව යනවා. ඔයාගේ මොලේ ක්‍රියාකාරීත්වයත් අඩාල කරනවා. ඒ වගේම ඔයාට අවධානය දෙන්නත් අමාරු වෙනවා. ඒ වගේම තව කම්මැලිකම නිදිමත ඔයාට ඉබේම එනවා මේ කෑම කෑවහම. ඉතින් පැණි රස දේවල් වෙනකොට කජු, පළතුරු, මස් මාළු වලින් හදන කෑම වගේ දේවල් කන්න. මේ කෑම වලට අවධානය තියාගන්න, ඇඟට ප්‍රබෝධයක් ඇති කරන්න, මොලේ ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න උදව් වෙනවා. ඔයාගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරගත්තොත් ඔයාගේ රිසල්ට් එක වෙනස් කරගන්නවා කියන එක මහා දෙයක් නෙවෙයි. ඔයා පාඩම් කරන් ඉඳගන්න මේක නම් මහා එපා කරපු වැඩක්, කම්මැලි වැඩක්, නිදිමත වෙනවා කියලා හිතලා නම් ඒ දේවල් වලට වෙන එක පුදුමයක් නෙවෙයි. අනිත් පැත්තට ඔයා හිතනවා නම් මට මේක කරන්න පුළුවන්, මේක විනෝද වැඩක්, පාඩම් කරොත් තමයි මට ඉහළට යන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල්. ඔයාගේ මොලේව නොදැනුවත්වම ඒ දේවල් වෙනුම් වැඩ කරනවා. ඔයා ධනාත්මකව නම් හිතන්නේ මම විනාඩි 30කින් මේ පාඩම ඉවර කරනවා. මට මේක තේරුම් ගන්න ලේසි වගේ ඔයාගේ මොලේ ස්ට්‍රෙස් අඩු කරලා අවධානය තියාගන්න පුළුවන් කෙමිකල් නිකුත් කරනවා. හරියට ඩෝපමින් වගේ. වෙලාව. අද දවසම මම පාඩම් කරනවා කියලා හිතන්න එපා. ඒ වෙනුවෙන් මම විනාඩි 30ක් ඇතුළත පුළුවන් තරම් මේ පාඩම් කරලා ඉවර කරනවා. ඊට පස්සේ පොඩි විවේකයක් අරන් ආයෙත් පාඩම් කරනවා. මෙන්න මේ විදිහට හිතන්න. මේ විදිහට ඔයා හිතද්දි ඔයාගේ අවධානය හොඳටම තියාගන්න පුළුවන් වගේම පාඩම් කරන එක එපා කරපු දෙයක් වෙන්නේ නැහැ. අවශ්‍ය දේවල් වලට වැඩි අවධානයක් දෙන්න. 80ට 20 තියරි අනුව පොතේ තියෙන හැමදේම අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. 20ට 80 රූල් එක කියන්නේ 20ක් දේවල් වලින් තමයි ඔයාට 80ක ප්‍රතිඵල දෙන්නේ. ඒ හින්දා ඔයා වැදගත්ම දේවල් වලට මුල් තැන දෙන්න. උදාහරණයක් විදිහට හයිලයිට් කරපුවා කලින් විභාගවල නිතරම අවිල්ලා තියෙන ප්‍රශ්න මෙන්න මේ වගේ ඒවා ඔයා මූලික අවධානය දෙන්න. රිවර්ස් ලර්නින් උත්තර වලින් පාඩම් කරන්න පටන් ගන්න. මුළු පොතම පාඩම් කරනවට වඩා ඒ පාඩමට අදාළ ප්‍රශ්න සහ උත්තර වලින් මුලින් අවධානය දෙන්න. මොකද පාඩමම කියවලා ගන්න දැනුම බොහෝ විට ඔයාට මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම පාඩමට අදාළ විභාගයකින් උනත් මේ වගේ ප්‍රශ්න තමයි ඔයාට ඉස්සරහටත් එන්නේ. ලේස් දේවල් වලම එල්ලිලා ඉන්න එපා. ඔයාට අභියෝගයක් කරගන්න. ඇත්තටම ලේසි දේවල් බල ඉන්න එක සැහැල්ලු වෙන්න පුළුවන්. ඒත් ඒක බෝරින් වෙනවා. ඒ වෙනුවට ඔයා අමාරු පාඩම් ටිකෙන් ටික පාඩම් කරන්න. පාඩම් වල තියෙන කන්සෙප්ට් හොඳට තේරුම් ගන්න. ඔයා එක්කම කතා කරන්න. AI වලින් වැඩක් ගන්න. දැන් තියෙන තාක්ෂණෙත් එක්ක ඔයාට පුළුවන් ChatGPT, DeepSeek වගේ ටූල් වලින් ඔයාට නොතේරෙන දේවල් තේරුම් යන විදිහට එයාගෙන්ම අහලා දැනගන්න. ඔයාගේ වැරදි වලින් ඉගෙන ගන්න. එකම වැරද්ද දෙපාරක් කරන්න එපා. ඔයා නිතරම වැරදෙන තැන් වෙනම සටහන් කරගෙන විභාගයට යන්න කලින් ඒ වැරදෙන දේවල් හොඳට බලා ගන්න. ආයෙ බලා ගන්න. එහෙම කරාම ඔයාට ආයෙ කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් දවස කියන්නේ ඔයාගේ ජීවිතේ වටිනම දෙයක්. ඉතින් මේ දවසේ වටිනම කාලේ තමයි උදේවරුව. මේ ලෝකෙින්න සාර්ථක වෙච්ච මිනිස්සු කොහොමද යාළගේ උදේවරුව ගත කරන්නේ? ඒක කොහොමද අපේ ජීවිතේට අපි අරගෙන අපි සාර්ථක වෙන්නේ කියන එක ගැන වීඩියෝ එකක් මම ඊළඟට අරන් එනවා. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් හැමෝටම ජය වේවා.